ඇනි බලන්න කැමති හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ සෝලෝ ලෙවලින් සීසන් 2 12 වෙනි එපිසෝඩ් එක ගැන. ඉතින් මේක පටන් ගන්නකොටම අපිට පෙන්නන්නේ ජේජු අයිලන්ඩ් එකේ කූඹි ගුලය ඇතුලේ ඉර වෙලා ඉන්න කොරියානු හන්ටර්ස්ලාට පහර දෙන්න කූඹි විශාල ප්‍රමාණයක් එනවා. ඉතින් මේ කූඹි කොරියානු හන්ටර්ස්ලා කණ්ඩායමට ලං වෙනවත් එක්කම ජින්නෝගේ ෂැඩෝ ආමි එක එකපාරම මෙතනින් මතුවෙලා මේ කූඹි ටික නවත්තනවා. මේ දේ දකින කොරියානු හන්ටර්ස්ලා කණ්ඩායමට හිතා ගන්න බෑ මොකද්ද මේ වෙන්නේ කියලා. මෙයාලා දකිනවා මෙයාලා බේර ගන්න ඩාර්ක් ෂැඩෝ ආමි එකක් ඇවිදින් තියෙනවා. මේ වෙනකොට නගරේ ඉන්න ජින්නු එයාගේ පවර් එකක් වෙන ෂැඩෝ එක්ස්චේන්ජ් පවර් එක පාවිච්චි කරලා මේ කූඹි ගුල ඇතුලට යනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා තවත් කූඹි විශාල ප්‍රමාණයක් කොරියානු හන්ටර්ස්ලාට පහර දෙන්න එනවත් එක්කම මෙන්න මෙතනට අයන් ඉග්‍රිස් වගේම අනික් ෂැඩෝ ආමි එකත් මෙතනට ඇවිදින් මේ කූඹිට පහර දෙනවා. මේ වෙලාවේ වයිට් ටයිගර් මේ හැමදේම බලාගෙන ඉන්නකොට මෙන්න මෙතනට ජින්නු එනවා. ජින්නු මේ වෙලාවේ මේ කූඹි ඉස්සරහටම යනවා. මෙන්න මේ වෙලාවේ කොරියානු හන්ටර්ස්ලා කණ්ඩායම මේ වෙන හැමදේම දිහා පුදුමේ වගේ බලාගෙන ඉන්නවා. ඒ වගේම මේ ටීම් එකට එකතු වුණ කැමරාමන් මේක ලයිව් ටෙලිකාස්ට් කරන්න එයාලා තියෙන කැමරාව දිහා බලද්දී එයා දකිනවා මේ කැමරාවේ සිග්නල් නැහැ කියලා. ඉතින් සිග්නල් නැති නිසා මේ වෙනකොට ජෙජු අයිලන්ඩ් එක ඇතුලේ වෙන්නේ මොනවද කියලා පිටින් ඉඳන් බලන කාටවත් දැනගන්න විදිහක් නැහැ. මේ වෙලාවේ හෙඩ් ක්වෝටර්ස් එකේ ජින්ෂෝ ගණීට කියනවා ජේජු අයිලන්ඩ් එක ඇතුලේ මොකද වෙන්නේ කියලා කාටවත් දැනගන්න විදිහක් නැතුව හැමෝම කලබල වෙලා ඉන්නවා කියලා. ගණී මේ වෙලාවේ ජින්ෂෝට කියනවා කොහොම හරි එයාලගේ හන්ටර්ස්ලා කණ්ඩායම ආරක්ෂිතව ඉන්නවද කියලා බලන්න හැමදේම කරන්න කියලා. එතනින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා මේ වෙලාවේ මාධ්‍ය ආයතන එක සේවකයෝ වගේම ඩිරෙක්ටර්ත් කලබල වෙලා ඉන්නේ. මොකද මෙයාලා තමයි ලයිව් ටෙලිකාස්ට් කරන්නේ. ඉතින් මෙයාලට සිග්නල් එක හම්බ වෙන්නේ නැති නිසා මෙයාලා කොහොම හරි උත්සාහ කරන්නේ මේ කැමරාමන්ව කොහොම හරි කොන්ටැක්ට් කරගෙන සිග්නල් එක අරගන්න. එතනින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා කූඹි ගුල ඇතුලේ මේ වෙනකොට කැමරාමන් එයා සම්පූර්ණ උත්සාහ කරනවා මේ සිග්නල් එක අරගෙන එයාලගේ මුළු රටටම මෙතන වෙන දේ පෙන්වන්න. කැමරාමන් කොච්චර උත්සාහ කරා එයාගේ කැමරාවේ නෝ සිග්නල් කියලා වැටලා තියෙනවා. මේ වෙලාවේ ජින්නු අයන්ට කතා කරනවා. ඉතින් අයන් කරන්නේ එයාගේ පවර් එක පාවිච්චි කරලා මේ කූඹි ටික මෝහනය කරන එක. මේ වෙලාවේ ඉග්‍රිස්සා අනිත් කණ්ඩායම ගිහිල්ලා මේ කූඹි විශාල ප්‍රමාණයක් විනාශ කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ අනිත් කොරියන් හන්ටර්ස්ලා කණ්ඩායම දැනගන්නවා ජින්නුට මේ ෂැඩෝ ආමි එක පාලනය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා. ඒ වගේම එයාලව බේරගන්න මෙතනට මේ ෂැඩෝ ආමි එක එවලා තියෙන්නේ ජින්නු කියලා මෙයාලා දැනගන්නවා. ෂැඩෝ ආමි එකට මේ වෙලාවේ මේ ෆයිට් එක කරගන්න දීලා ජින්නු මේ වෙලාවේ කොරියන් හන්ටර්ස්ලා කණ්ඩායම වලට යනවා. කොරියන් හන්ටර්ස්ලා කණ්ඩායම වලට ගියපු ජින්නු දකින්න එයාලට හොඳටම තුවාල වෙලා තියෙනවා. අන්න ඒ නිසා ජින්නු ළඟ තියෙන හීලින් පෝෂන් එකක් මෙයාලට දෙන්න තීරණය කරනවා. හැබැයි ජින්නු දන්නවා මේ පෝෂන් එහෙම එක එක්කෙනාට දෙන්න බෑ කියලා. ඒත් එක්කම ඩොන්නුක් ළඟට එනවා. ඩොන්නුක් ඇවිදින් අහනවා මේ මොකක් හරි හීලින් පෝෂන් එකක්ද කියලා. ඒත් එක්කම ජින්නු මේ වෙලාවේ ඩොන්නුක්ට කියනවා කට අරින්න කියලා. ඉතින් ජින්නු මේ වෙලාවේ ඩොන්නුක්ට මේක පොවනවා. මේ පොවනවත් එක්කම ඩොන්නුක්ගේ මුළු බොඩි එකම හීල් වෙලා එයාගේ තුවාල සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ජින්නු මේ වෙලාවේ අනිත් හන්ටර්ස්ලාට මේ විදිහට මේ පෝෂන් එක පොවනවා. ඉතින් මේ හන්ටර්ස්ලා ඔක්කොටම එයාලගේ තුවාල සනීප වෙලා ආපහු පරණ හිටපු තත්ත්වයටපත් වෙනවා. මෙයාලා ඔක්කොටම මේ පෝෂන් එක දුන්නාන් පස්සේ ජින්නු යන්නේ ඡායාලාට. මොකද ඇන්කින්ගේ පහර දීමත් එක්කම ඡායාට මේ වෙලාවේ සෑහෙන්න අමාරු වෙලා තියෙනවා. ජින්නු මේ වෙලාවේ ඡායාටත් මේ පෝෂන් එක පෙව්වත් මේ වෙලාවේ නොටිෆිකේෂන් එකේ ජින්නුට පේනවා ඡායාව හොඳ කරන්න මේ පෝෂන් එකෙන් බෑ කියලා. ඉතින් ඩොන්නුක් මේ වෙලාවේ මෙයා ළඟට ඇවිදින් අහනවා ඡායා තාම හොඳ උන්නේ නැත්තේ ඇයි කියලා. එතකොට ජින්නු මේකට උත්තරයක් විදියට කියන්නේ ඡායාට හොඳටම තුවාල වෙලා නිසා මේ පෝෂන් එකෙන් මෙයාව හොඳ කරන්න බෑ කියලා. ඒ වගේම මෙයාව පුළුවන් තරම් ඉක්මනට මෙතනින් අරන් යන්න ඕනේ කියලා ජින්නු කියනවා. ඒත් එක්කම වයිට් ටයිගර් මේ වෙලාවේ මෙයාලා කට්ටියටම අනතුරු අඟවනවා තවත් කූඹි විශාල ප්‍රමාණයක් මෙයාලගේ පැත්තට එනවා කියලා. එතනින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා මේ වෙලාවේ ගනි මෙයාලගේ අනිත් ටීම් එක හම්බ වෙලා තාම සිග්නල් එක එයාලට ලැබුණ නැද්ද කියලා කතා වෙනවා. ඒ වගේම ගනි එයාගේ ටීම් එකට කියනවා කොයි වෙලාවෙ හරි එයාලට සිග්නල් එක හම්බ වෙයි. අන්න ඒ නිසා මෙඩිකල් ටීම් එක වගේම රෙස්කියු ටීම් එකත් ඇලර්ට් එකේ තියාගන්න කියලා. මොකද එයා කැමති නැහැ කොහොමත්ම එයාගේ টොප් රෑන්ක් හන්ටර්ස්ලා ඔක්කොම ටික එයාට නැති වෙනවා. ගනි මේ වෙලාවේ ජින්ෂෝට කියනවා එයාටත් මේ රේට් එකට යන්න තිබ්බා කියලා. ඒ වුණාට දැන් එයාට කරන්න වෙලා තියෙන්නේ බලාපොරොත්තු විරහිතව මේ හැම දෙයක්ම දිහා බලාගෙන ඉන්න. එතනින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා ජින්නුගේ ඇපාර්ට්මන්ට් එක ඇතුලේ ජින්නුගේ ළඟේ ටීවී එකට පහර දෙන ගමන් ඉන්නවා. මොකද මෙයා පහර දෙන්නේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි ජින්නුලාගේ ටීවී එක මේ වෙනකොට කැඩලා තියෙනවා. ඉතින් ජින්නුගේ ළඟේ මේ මුළු රටම මේ වෙනකොට බලන මේ ෆයිට් එක බලන්න බැරි නිසා ටීවී එක පැත්තකින් තියලා එයාගේ ෆෝන් එකෙන් හරි මේක බලනවා කියලා ඒ කාමරේට යනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා මේ වෙලාවේ ජපාන් කණ්ඩායමට ඉන්ෆර්මේෂන් සපයන රියුජි මේ වෙලාවේ ජපානයේ ප්‍රෙසිඩන්ට් කෝල් එකක් දීලා කියනවා ගෝටෝගෙන් කිසිම සිග්නල් එකක් නැහැ කියලා. එයාලා හිතනවා ගෝටෝ මේ වෙනකොට විනාශ වෙලා ඇති කියලා. ඒ වගේම මෙයා කියනවා ජේජු අයිලන්ඩ් එකේ කූඹි ගුල ඇතුලේ එයාට විශාල පවර් එකක් තියෙන සිග්නල් එකක් හම්බ වෙනවා කියලා. ඉතින් ප්‍රෙසිඩන්ට් මේ වෙලාවේ මේකට සෑහෙන්න අවුල් යනවා. මේ වෙලාවේ ප්‍රෙසිඩන්ට් මෙයාට කියනවා මෙයා කලින් කිව්වා වගේ මෙයාලගේ ප්ලෑන් එකට අනුව වැඩ කරන්න කියලා. ඒ වගේම ඉතුරු වෙලා ඉන්න අනිත් හන්ටර්ස්ලා කණ්ඩායම කොහොම හරි ආපහු ගෙන්න ගන්න කියලා කියනවා. මේ වෙනකොට කූඹි ගුල ඇතුලේ අයන් ඉග්‍රිස් වගේම අනිත් ෂැඩෝ ආමි එකත් මේ කූඹින්ට එක දිගටම පහර දෙන ගමන් ඉන්නේ. ජින්නු මේ වෙලාවේ නෝටිස් කරනවා එයා ළඟ ඉන්න අපර් ලෙවල් ෂැඩෝ ආමි එකට පුළුවන් ලේසියෙන්ම මේ කූඹි ටික විනාශ කරන්න. හැබැයි ලෝ ලෙවල් එකේ ඉන්න කට්ටියට මේ කූඹිත් එක්ක සරන් කරන එක සෑහෙන්න අමාරු වැඩක් කියන එක එයා දැනගන්න. මෙන්න මේ නිසා එයා තීරණය කරනවා එයාගේ ෂැඩෝ ආමි එකට කූඹි ටිකක් එරයිස් කරගන්න. හැබැයි එයා එහෙම කරන්න යන්නේ නැහැ. මොකද මේ වෙනකොට කොරියානු හන්ටර්ස්ලා කණ්ඩායම මෙයා දිහා බලාගෙන ඉන්නේ. ජින්නු මේ වෙලාවේ කොරියානු හන්ටර්ස්ලා කණ්ඩායමට කියනවා ඔයාලා ඔක්කොම ෆෑන්ගේ පිටිපස්සට ගිහිල්ලා ආරක්ෂිත වෙන්න. මොකද එයාට පුළුවන් ලේසියෙන්ම ඔයාලා ඔක්කොම ආරක්ෂා කරන්න. ඉතින් මෙහෙම කියලා ජින්නු මේ වෙලාවේ කූඹි ටිකක් එරයිස් කරන්න ඒ පැත්තට යනවා. ජින්නු මේ වෙලාවේ මේ කූඹි ටික ළඟට ගිහිල්ලා එරයිස් කරන්න හදනකොටම ජින්නුට තේරෙනවා එයාලගේ පැත්තට ලොකු බලයක් තියෙන කෙනෙක් එනවා කියලා. මෙන්න මේ වෙලාවේ මෙතනට කූඹි රජතුමා එනවා. මේ වෙලාවේ කූඹි රජතුමා එයාගේ පවර් එකක් රිලීස් කරනකොට මෙතන ඉන්න හන්ටර්ස්ලා
ඔක්කොම සෑහෙන්න බය වෙනවා. මේ වෙලාවේ කුඹි රජතුමා මෙයාලට කියනවා එයාලගේ රජතුමා එළියේ හිටියේ නෑ කියලා. ජින්නු මේ වෙලාවේ දකිනවා ගෝඩුව ළඟ තිබ්බ පව එකක් වගේම පව එකක් මේ කුඹි රජතුමා ළඟත් තියෙනවා. ඉතින් මෙයාලා දැනගන්නවා අනිවාර්යයෙන්ම මේ කුඹි රජතුමා ගෝඩුවවත් විනාශ කරලා තමයි ඇවිදින් තියෙන්නේ කියලා. ජින්නු මේ වෙලාවේ මේ කුඹි රජතුමා ළඟට යනවා. මෙහෙම යනවත් එක්කම කුඹි රජතුමා මේ වෙලාවේ ජින්නුගෙන් අහනවා එයාද මෙයාලගේ රජතුමා කියලා. ජින්නු මේකට වැඩි උත්තරයක් දෙන්නේ නැහැ. ජින්නු මේ වෙලාවේ දකිනවා මේ කුඹි රජතුමාගේ ඕරා එක සෑහෙන්න පවර්ෆුල් ඕරා එකක් කියලා. මෙන්න මේ වෙලාවේ කුඹි රජතුමා කෑ ගහන සද්දෙට මෙතනින් ඉන්න අනිත් හන්ටර්ස්ලටවත් මේක දරා ගන්න බෑ. ඒ වුණාට ජින්නු මේ වෙලාවේ කුඹි රජතුමා දිහා බලාගෙන කල්පනා කරනවා මෙයාත් අනිත් අය වගේම මෙයාට එක චැලෙන්ජ් එකක් විතරයි කියලා. මේ වෙලාවේ කැමරාමන්ට පුළුවන් වෙනවා කොහොම හරි කරලා සිග්නල් එක අරගන්න. ඉතින් කැමරාමන් මේ වෙලාවේ කරන්නේ ෂෙනිකම් මෙතන වෙන හැමදේම ලයිව් ටෙලිකාස්ට් කරන එක. ඉතින් මේ වෙනකොටත් සිග්නල් එක යනකම් බලාගෙන හිටපු channel එකේ ඩිරෙක්ටර් අනිත් අයට ඉක්මනට කියනවා මේ හැමදේම ලයිව් ටෙලිකාස්ට් කරන්න කියලා. මෙතන වෙන හැමදේම මෙයාලගේ රටේ හැමෝම බලා ගන්න ඕන නිසා ඉක්මනට මේක ලයිව් ටෙලිකාස්ට් කරන්න තමයි මෙයාලගේ බලාපොරොත්තුව. ඉතින් මෙයාලා ලයිව් ටෙලිකාස්ට් කරනවත් එක්කම මේ වෙලාවේ මෙතන වෙන හැමදේම හැමෝම බලන ගමන් ඉන්නේ. ජූහි මේ වෙලාවේ දකිනවා ජින්නු මේ බැටල් එකට ගිහිල්ලා තියෙනවා. ජූහි විතරක් නෙමෙයි මේ වෙනකොට මේ රටේ ඉන්න හැමෝම වගේ මේ දේ දිහා බලාගෙන ඉන්නේ. ඒත් එක්කම අපිට පෙන්නනවා ජින්නු ගෙනන්ගේ මේ වෙලාවේ පුදුමේ වගේ එයාගේ ෆෝන් එක දිහා බලාගෙන ඉන්නවා. මොකද එයාගේ අයියා මේ රේට් එකට සම්බන්ධ වුණේ නැතත් එයා දකිනවා මේ වෙලාවේ ෆෝන් එකෙන් එයාගේ අයියා මේ වෙනකොටත් ජේජු අයිලන්ඩ් එකට ගිහිල්ලා තියෙනවා. ඉතින් එතනින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා ගණී මේ වෙලාවේ ටීවී එක දිහා පුදුමේ වගේ බලාගෙන ඉන්නවා. ඒ වෙන මොකක්වත් හින්දා නෙමෙයි ජින්නු මේ රේට් එකට සම්බන්ධ වුණ නිසා. මොකද ගණී හොඳටම දන්නවා ජින්නුට විතරයි මේ කූඹි ටික විනාශ කරලා දාන්න පුළුවන් කියලා. මේ වෙලාවේ කූඹි කුල ඇතුලේ ජින්නු කූඹි රජතුමා ඉස්සරහා ඉන්නකොට කූඹි රජතුමා මේ වෙලාවේ ජින්නුට හයියෙන් පහරක් ගහනවා. මේ පහර නිසා මෙතන ඇති වෙන දූවිල්ලත් එක්ක මෙයාලා හැමෝම හිතන්නේ ජින්නුගේ කතාව ඉවරයි තමයි කියලා. කූඹි රජතුමාත් මේ වෙලාවේ ජින්නුගේ කතාව ඉවරයි කියලා හිතනකොටම කූඹි රජතුමා දකිනවා ජින්නුට කිසිම හීරීමක්වත් නැතුව එයා මෙතන හිටගෙන ඉන්නවා. මේ දේ දකින්නවත් එක්කම කූඹි රජතුමා පුදුම වෙනවා. ජින්නු මේ වෙලාවේ එයාගේ පව එකක් පාවිච්චි කරලා කූඹි රජතුමාව අල්ලගෙන කූඹි රජතුමාට සුපිරි පංචයක් ගහනවා. මේ වෙලාවේ ඩොන්නු වයිට් අයිගෙන් අහනවා මේ කොල්ලා පොඩි වුණාට ඇත්තටම සුපිරි පව එකක් තියෙන කොල්ලෙක් නේද කියලා. ඉතින් අපිට පෙන්නනවා මේ වෙනකොටත් කූඹි රජතුමා සහ ජින්නු අතර සුපිරි ෆයිට් එකක් යනවා. ජින්නු මේ වෙලාවේ කූඹි රජතුමාට පහර දෙනවා වගේම අනිත් පැත්තට කූඹි රජතුමාත් ජින්නුට පහර දෙනවා. ඉතින් මේ කූඹි රජතුමාගේ ඇඟේ තියෙන ආම එකත් එක්ක ජින්නුට පුළුවන් වෙන්නේ නැහැ කූඹි රජතුමාට ලොකු තුවාලයක් ඇති කරන්න. මේ ෆයිට් එක මේ වෙලාවේ සුපිරියටම යනවා. ඉතින් මේ කැමරාමන්ටවත් මේ ෆයිට් එක හරියට රෙකෝඩ් කරගන්න බෑ. ඒත් එක්කම අපිට පෙන්නනවා ජින්නුට පුළුවන් වෙනවා මේ වෙලාවේ කූඹි රජතුමාට විශ්වෙන්ට පහරක් ගහන්න. ඉතින් මේ පංචකත් එක්කම දුරට විශ්වෙන කූඹි රජතුමා මෙන්න මේ වෙලාවේ අයත් ජින්නුට පහර දෙන්න වෙනවා. හැබැයි ජින්නුට පුළුවන් වෙනවා මේ වෙලාවේ කූඹි රජතුමාගේ මූණටම පහර දෙන්න. මේ පහර දීමත් එක්කම අපිට පෙන්නනවා කූඹි රජතුමාගේ දිවත් එළියට පයින්නවා. හැබැයි මේ දිවෙන් කූඹි රජතුමාට පුළුවන් වෙනවා ජින්නුට පහරක් එල්ල කරන්න. මේ පහර නිසා ජින්නුගේ මූණ තුවාල වෙනවා. ඉතින් මේ දිව විස පිරුණු දිවක් නිසා ජින්නුගේ ඇඟ පුරාම මේ විස පැතිරෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේ ජින්නු බිම ඇදගෙන වැටෙනවා. ඉතින් කූඹි රජතුමා මේ වෙලාවේ ජින්නුට කියනවා මේ විස නිසා ඔයාට ඔයාගේ ඇඟ හොල්ලන්නවත් බැරි වෙනවා කියලා. ඉතින් ඒ කිව්වා වගේ ජින්නු මේ වෙලාවේ try කරනවා ආපහු නැගිටලා කූඹි රජතුමාත් එක්ක සලන් කරන්න. හැබැයි මේ විස ක්ෂණිකවම ජින්නුගේ ඇඟ පුරාම ගිහිල්ලා ඉවරයි. ඉතින් මේ opportunity එක පාවිච්චි කරලා කූඹි රජතුමා මේ වෙලාවේ ජින්නු ළඟට ඇවිදින් ජින්නුව විනාශ කරන්න තමයි හදන්නේ. ඉතින් එතනින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා මේ වෙනකොට ජපානයේ ප්‍රෙසිඩන්ට් සෑහෙන් ඩවුලින් ඉන්නවා. මොකද එයාට ආරංචි වෙලා තියෙනවා මේ වෙද්දින් එයාලගේ හන්ටර්ස්ලා 10 දෙනෙක්ගෙන් 7 දෙනෙක්ම මේ වෙනකොටත් විනාශ වෙලා තියෙනවා කියලා. ඉතින් හොඳටම ගේන්ති ගිය ප්‍රෙසිඩන්ට් මේ වෙලාවේ මේ ගැන තවත් විස්තර අහනවා. එතකොට යුජි මේ වෙලාවේ කියනවා මෙතන එයාලට හිතා ගන්න බැරි පව එකක් තියෙන කූඹියෙක් ඉන්නවා කියලා කියනවා. ඒ වගේම මෙයා ගෝඩෝවත් විනාශ කරලා ආපහු කූඹි ගුල ඇතුලට ගියා කියලා කියනවා. යුජි මේ වෙලාවේ ප්‍රෙසිඩන්ට් කියනවා එයාලා හිතනවා අනිවාර්යයෙන්ම ගෝඩෝට පුළුවන් වෙලා තියෙනවා මේ විශාල පව එකක් තියෙන කූඹියට පොඩ්ඩක් හරි තුවාල කරන්න. මේ තුවාලුන් නිසා තමයි අනිවාර්යයෙන්ම මේ කූඹිය ආපහු එයාගේ ගුල ඇතුලට යන්න ඇත්තේ කියලා මෙයා හිතනවා කියලා මේ වෙලාවේ ප්‍රෙසිඩන්ට් කියනවා. ප්‍රෙසිඩන්ට් මැක්සිමෝඩෝ මේ වෙලාවේ මෙයාගෙන් අහනවා එයාලගේ ඉතුරු වෙලා ඉන්න හන්ටර්ස්ලා 3 දෙනා දෙවෙනි රේට් එකට සූදානම් කරන්න කියලා. මොකද මෙයා හිතනවා අනිවාර්යයෙන්ම මෙයාලා 3 දෙනාට පුළුවන් අර තුවාල වෙලා ඉන්න ලොකු කූඹියා විනාශ කරන්න. හැබැයි මැක්සිමෝඩෝ දන්නේ මේ වෙනකොට මේ කූඹි ගුල ඇතුලේ ලොකු ෆයිට් එකක් සිද්ධ වෙනවා කියලා. මේ වෙලාවේ මැක්සිමෝඩෝ මෙයාලගේ අනිත් ටීම් එකට අණ කරනවා. ගුල ඇතුලේ ඉන්න කොරියන් ටීම් එක මේ කූඹියත් එක්ක සරන් කරලා ඉවරනම් පස්සේ අනිවාර්යයෙන්ම එයාලට ලොකු ඩැමේජ් එකක් වෙයි. එතකන් අපේ ඉතුරු වෙලා ඉන්න හන්ටර්ස්ලා ටිකව ගෙන්න ගන්න හෙලිකොප්ටර් එකක් යවන්න කියලා. මොකද මෙයාගේ ප්ලෑන් එක තමයි මේ කොරියන් හන්ටර්ස්ලා මේ කූඹියා ගැතින් විනාශ වුණාන් පස්සේ අනිවාර්යයෙන් මේ කූඹියට ලොකු ඩැමේජ් එකක් එනවා. අන්න ඒ ගැප් එක පාවිච්චි කරලා මෙයාලා දෙවෙනි රේට් එකක් විදියට තවත් කණ්ඩායමක් යවලා මේ කූඹියා විනාශ කරලා ඒ ගෞරවය ජපානයට ගන්න තමයි මෙයාගේ ප්ලෑන් එක. මේ වෙලාවේ ජපාන ඉතුරු වෙලා ඉන්න ටීම් එකට මේ ප්ලෑන් එක ගැන කියනවා. ඉතින් ජපානයේ ටීම් එකේ කෙනෙක් මේ වෙලාවේ අනිත් අයට කියනවා මේ ප්ලෑන් එකට අනුව අපි ටික වෙලාවකින් ගිහිල්ලා මේ කූඹියා විනාශ කරලා දාමු කියලා. හැබැයි ගෝඩොත් එක්ක හිටපු අනිත් කෙනා මේ වෙලාවේ මේ දෙන්නට කියනවා එයා හොඳටම දැක්කා මේ කූඹියාගේ පව එක. මොකද මේ කූඹියා එකපාරෙම ගෝඩොවත් විනාශ කරා කියලා කියනවා. අන්න ඒ නිසා අපි තුන් දෙනා ඇත්තටම මේ කූඹියට පහර දෙන්න යනවා කියන එක මෝඩ වැඩක් කියලා බය වෙලා ඉන්න හොෂිනෝ මේ වෙලාවේ අනිත් දෙන්නට කියනවා. ඒත් එක්කම එක හන්ට කෙනෙක් මේ වෙලාවේ හොෂිනෝට කියනවා බයගුල්ලෙක් වගේ හැසිරෙන්නේ නැතුව හන්ට කෙනෙක් වගේ හිතන්න කියලා. ඒ වගේ මෙයාලට වෙන ඔප්ෂන් එකක් නැහැ කියලාත් කියනවා. ඒත් එක්කම මෙයාලා වරන් යන්න මේ හරියට හෙලිකොප්ටර් එකකුත් එනවා. මේ වෙනකොට කූඹි ගුල ඇතුලේ කූඹි රජතුමා වැටලා ඉන ජින්නුට සුපිරි පංචයක් ගහනවා. ඉතින් මේ පංච ගහනවත් එක්කම ජින්නුට පුළුවන් වෙනවා මේ වෙලාවේ මේ පංචක නවත්තන්න. ඉතින් ජින්නු මේ වෙලාවේ ශනිකව ක්‍රියාත්මක වෙලා ආපහු මේ කූඹි රජතුමාට පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් මේ පහරත් එක්කම කූඹි රජතුමා විස වෙලා ගිහිල්ලා මේ වෙලාවේ බිත්තිය වදිනවා. චොයි මේ වෙලාවේ පුදුම වෙලා වගේ වයිට් අයගෙන් අහනවා මේ වගේ විසක් ජින්නු ගඟට ගිහිල්ලා තාම එයා කොහොමද මේ වගේ ෆයිට් කරන්න කියලා. වයිට් අයක කියනවා ජින්නු
ජින්නු කියන්නේ අපි හිතනවට වඩා බල සම්පන්න කෙනෙක් කියනවා. අපිට පෙන්වනවා මේ වෙලාවේ ජින්නුගේ තිබ්බ විස ටික ජින්නුට පුළුවන් වෙනවා අයින් කරගන්න. ජින්නු මේ වෙලාවේ කල්පනා කරනවා කොහොම හරි කරලා මේ බැටල් එක ඉක්මනට ඉවර කරලා ඡායාව බේර ගන්න ඕනේ කියලා. ජින්නු මේ වෙලාවේ ෂණික ක්‍රියාත්මක කරලා ඈන්කින්ට පහරක් එල්ල කරනවා. හැබැයි ඈන්කින්ට පුළුවන් වෙනවා මේ පහරෙන් බේරෙන්න. ඈන්කින් දකිනවා ජින්නුට පුළුවන් වෙලා තියෙනවා එයා ජින්නුගේකට යවපු විස ඔක්කොම නැති කරගන්න. මෙන්න මේ වෙලාවේ ඈන්කින් ජින්නුව සම්පූර්ණයෙන් විනාශ කරලා දාන්න කියලා හිතාගෙන ඈන්කින්ගේ සුපිරිම පවර් ලෙවල් එකට එනවා. ඒත් එක්කම ජින්නුත් මේ වෙලාවේ කඩු දෙකක් ගන්නවා. ෂණික ක්‍රියාත්මක කරන ඈන්කින් ජින්නුට පහරක් එල්ල කරනවා. හැබැයි ජින්නුට පුළුවන් වෙනවා එයාගේ කඩු වලින් මේ පහර වළක්වන්න. ඉතින් මේ දෙන්න අතර මේ වෙලාවේ සුපිරි ෆයිට් එකක් යනවා. මේ ෆයිට් එක අනිත් හන්ටර්ස්ලා පුදුම වෙලා වගේ බලාගෙන ඉන්නවා. ඉතින් අපිට පෙන්නනවා මේ දෙන්නගෙන් පවර් එක වගේ බල සම්පන්නයි කියලා. මේ වෙලාවේ ඈන්කින් අයිස් වලින් පවර් ජින්නුට පහරවල් එල්ල කරනවා. හැබැයි ජින්නුට පුළුවන් වෙනවා මේ පහරවල් ඔක්කොගෙන් බේරිලා ඈන්කින් එක දිගටම සටන් කරන්න. මේ දෙන්නගේ සටන කොයිතරම් පවර්ෆුල්ද කියනවනම් මේ දෙන්න සටන් කරන ස්පීඩ් එකවත් හරියටම කාටවත් පේන්නේ නැත්තරම් ස්පීඩ් එකකින් තමයි මේ දෙන්න සටන් කරන්නේ. ඉතින් මේ දෙන්න මෙහෙම දිගටම සටන් කරගෙන යනවා. බලාගෙන ඉන්න අනිත් හන්ටර්ස්ලාට හිතා ගන්න බෑ මේ දෙන්නගේ ස්පීඩ් එක කොයි වගේ පවර්ෆුල්ද කියලා. ජින්නු මේ වෙලාවේ එයාගේ උපරිම ලෙවල් එකට ඇවිදින් මේ ඈන්කින් එක සටන් කරනවා. ඈන්කින් මේ වෙලාවේ ජින්නුට පහරක් ගහනවත් එක්කම ඒ පහර ජින්නුගේ ඇහැලගින්ම නවතිනවා. මෙහෙම නවතිනවත් එක්කම ජින්නුට නොටිෆිකේෂන් වගේක් එන්න පටන් ගන්නවා. මේ නොටිෆිකේෂන් වලින් කියවෙන්නේ ජින්නුගේ ලෙවල් එක එන්න අප් වෙනවා කියන එක. මේ වෙලාවේ ජින්නුට එන පවර්ස් වලින් ජින්නු මේ වෙලාවේ ඈන්කින්ගේ අත් දෙකම විනාශ කරලා දානවා. ඈන්කින් මේ වෙලාවේ හොඳටම බය වෙලා ඉන්නේ. ඈන්කින් මේ වෙලාවේ ජින්නුගේ ඉස්සරහින් අයිස් වෝල් එකක් හදනවා. හැබැයි ජින්නු මේ වෙලාවේ ඈන්කින්ට පහර දෙන්න මේ වෝල් එකත් කඩාගෙන ඈන්කින් පැත්තට එනවා. ඈන්කින් මෙතනින් බේරලා යන්න කොච්චර උත්සාහ කරා ජින්නුගේ නම් බේරලා යන්න හම්බෙන්නේ නැහැ. ජින්නු මේ වෙලාවේ ඈන්කින්ගේ පස්සෙම ගිහිල්ලා ඈන්කින්ට පහරවල් කීපයක් එල්ල කරනවා. මෙන්න මේ පහරවල් නිසා අපිට පෙන්නනවා ඈන්කින්ට රීජෙනරේට් වීමේ හැකියාව තිබ්බත් ඈන්කින් හොඳටම තුවාල වෙලා ඉන්නවා. ඈන්කින්ට කරගන්න දෙයක් නැතුව ඈන්කින් මේ වෙලාවේ අනික් කූඹින්ගෙන උදව් ඉල්ලනවා. ඉතින් අනික් කූඹි මේ වෙලාවේ ජින්නුට පහර දෙන්න එනවත් එක්කම ජින්නුත් එයාගේ ෂැඩෝ ආමි එක එරයිස් කරලා මේ කූඹින්ට පහර දෙන්න යවනවා. මේ වෙලාවේ ජින්නුගේ ආමි එක කූඹි විශාල ප්‍රමාණයක් විනාශ කරනවා. ෆැක්ට් මේ වෙලාවේ මතුවෙලා එයාගේ ෆයර් මැජික් එකෙන් මේ කූඹි ඔක්කොටම වගේ පහර දෙනවා. ඒ වගේම අපිට පෙන්නනවා මේ වෙලාවේ ෆෑන්ගේ පහර දීමෙන් කූඹි ගුලේ පැත්තම විනාශලා යනවා. ඈන්කින් දැනගන්නවා ජින්නුත් එක්කන සරන් කරලා බේරෙන්න බෑ කියලා. ඉතින් ඈන්කින් කරන්නේ එයාගේ අත්තඩු දෙක රීජෙනරේට් කරලා මෙතනින් ඉක්මනට පැනලා යන එක. හැබැයි ජින්නු මේ වෙලාවේ එයාගේ ඇබිලිටි එකක් යූස් කරලා ඈන්කින්ව බිමට ඇදලා දානවා. හැබැයි මෙහෙම ඇදලා දැම්මත් ඈන්කින් මේ වෙලාවේ බඩගාගෙන හරි මෙතනින් බේරලා යන්න ඕනේ කියලා ඉක්මනටම මෙතනින් බඩගාගෙන යනවා. ජින්නු මේ වෙලාවේ ඈන්කින් කතාව සම්පූර්ණයෙන්ම ඉවර කරලා දාන්නම් කියලා හිතාගෙන එයාට හම්බුණ අලුත් ඇබිලිටි එක යූස් කරලා මේ වෙලාවේ ඈන්කින්ට එක දිගටම පහර දීගෙන යනවා. ඉතින් මෙහෙම පහර දීලා ඈන්කින්ව විනාශ කරලා දාන්න ජින්නුට පුළුවන් වෙනවා. මේත් එක්කම ඈන්කින් විනාශ වුණා කියලා දැනගත්ත අනික් කූඹි මෙන්න මේ වෙලාවේ මෙතනින් පිටත් වෙලා යනවා. ඉතින් ජින්නු ඉක්මනටම යන්නේ ඡායා ළඟට. ජින්නු දැනගන්නවා ඡායා තව ටිකකින් එයාලව දාලා සධර්ම යනවා කියලා. ජින්නු කොහොම හරි උත්සාහ කරනවා ඡායාව ආයේ හොඳ කරන්න. මිස්ටර් චොයි මේ වෙලාවේ ජින්නුට කියන රෙස්කියු ටීම් එක තව ටිකකින් මෙතනට එයි කියලා. හැබැයි ජින්නු දන්නවා තව ටිකකින් එයාලට සම්පූර්ණයෙන්ම ඡායා නැති වෙනවා කියලා. ඉතින් ජින්නු මේ වෙලාවේ කරන්නේ එයා ළඟ තියෙන එලික්ස් ඔෆ් ලයිෆ් එකෙන් ටිකක් ඡායාට දෙන එක. හැබැයි මෙහෙම දුන්නත් අපිට පෙන්නනවා මේ වෙලාවේ නොටිෆිකේෂන් එකකින් ජින්නුට කියනවා මේ පොසිෂන් එකෙන් ඡායාව හොඳ කරන්න බෑ කියලා. මොකද ඒ තරමට ඡායාගේ තත්ත්වය දැන් එන්න දරුණු අතර හැරිලා තියෙනවා. ජින්නු ඡායාව බේර ගන්න විදිය කල්පනා කරනවත් එක්කම මේ එපිසෝඩ් එක මෙතනින් ඉවරලා යනවා. අපි බලමු ඊළඟ එපිසෝඩ් එකේ ජින්නුට ඡායාව බේර ගන්න පුළුවන් වුණාද බැරි වුණාද කියලා. ඉතින් ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.